ඔබ සිංහලද? සිංහල ජාතිය ආරම්භය ගැන දන්නවද? සිංහල ජාතිය ආරම්භය සිදු වුණේ කොතනද කියලා කිව්වොත් දීපවංශයේ මහාවංශයේ වගේ වංශ කතාවල තමයි සිංහල ජාතිය ආරම්භය ඉන්දියාවේ. ඉන්දියාවේ තියා වංගදේශයේ සිංහයා සහ සුබ්බාදේවි ඒ දෙන්නට හිටිය දරුවෝ දෙන්නෙක් තමයි සිංහ බෞද්ධ සිංහ සීවි. ඒතර සිංහ බෞද්ධ සිංහ සීවිගේ වැඩිමහල් පුතා තමයි විජය කුමාරයා. විජය කුමාරයා ලංකාවට එනවා. විජය කුමාරයා ලංකාවට එනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන දවසේ එකයි. ඔය විජය කුමාරයා ඉන්නේ අර යාගේ සියවන සිංහය. සිංහයාගෙන් එන නිසා අපිට කියනවා සිංහල කියලා. ඔය එකක් විතරයි. ඉස්සර ලංකාවේ මිනිස්සුන්ට මේ බාහ් සිංහෙක්ගේ වගේ අයියහක් තිබුණා. සිංහෙක්ගේ බාහුවක් සහිත සිංහ අයියක් තියෙන මිනිස්සු නිසා අපිට කියනවා සිංහල කියලා. තව එකක් කියන්න. ලංකාව ගැන ලියුව කෙනෙක් තමයි හියුත් කියන හාමුදුරුවෝ. හියුත් කියන හාමුදුරුවෝගේ මූලාශ්‍රයකට අනුව ලංකාවට අවුල් සිහල කියලා වෙලෙන්නේ. ඔය සිහල කියන වෙලෙන්දත් එක්ක අනිත් පිරිස ලංකාවේ තියෙන රාක්ෂියෝ අල්ලගත්තා. ඉතින් ආපහු සිහල කියන වෙලෙන්ද යාමනාශ්‍රයට පිට ගියාලු ඉන්දියාවට. මතයක් හොඳේ එයා ආපහු සෙට් එකක් අරගෙන ඇවිල්ලා ඔය කියන රාක්ෂයන්ගේ අර එයාගේ අනිත් සෙට් එක බේරගත්තා. ඒකල්ලා ලංකාවේ රජය සිහල නම් සිහල කියන කෙනාගේ නිසා මේ අය මේ රටේ මිනිසුන්ට කියවලු සිංහල කියලා. ඔන්න තව එකක්. ගොඩක් අය දන්න මතයක් තමයි මෙන්න මේක. සිව්හෙලේ තමයි සිංහලේ වෙලා තියෙන්නේ. සිව්හෙලේ කියන්නේ මොකක්ද? යක්ෂ, නාග, දේව, රාක්ෂ. ඔය හතර එකතුව තමයි සිංහල වෙලා තියෙන්නේ. ඔය ගැන අදහස් දක්වනවා හරිසේන බුදුසූරි, කුමාරතුංග විදාස වගේ අයගේ පුරා පිළිගත්ත මතයක් තමයි සිංහල වුණා කියන එක. ඒක අද අතර අපේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය මතයක්. 1979 දී සිංහලයාගේ ආරම්භය ගැන මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන ලොකු අදහසක් ඉදිරිපත් කරනවා. එයා කියනවා සිංහල කියන ජනවර්ගය අනුරාධපුරේ රාජකීය පරම්පරාවකින් තමයි සිංහල කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. හැබැයි 1990 වගේ ඕකට ඇතිව වාදයක් ඇති වෙනවා මහාචාර්ය කේන්ද්‍ර ධර්මදාසන් විසින්. ඉතින් ඕක තමයි ලංකාවේ සිංහලයා ගැන තිබුණු ලොකු විවාදාත්මක විවාදයක් බවට පත් වෙන්නේ. ඉතින් සිංහලයා කියලා කියන්නේ එක පිරිසක් නෙවෙයි ලංකාවේ කාලයක් තිස්සේ ජීවත් වෙච්ච මිනිසුන්ට භාවිතා කරපු වචනයක් කියලා තමයි කේන්ද්‍ර ධර්මදාසන්ගේ තර්කය බවට පත් වෙන්නේ. ඉතින් ওই සංවාද විවාද අතර වර්තමානයේ තුල DNA පරීක්ෂාවට අනුව ලංකාවේ සිංහල මිනිස්සු කොහෙන්ද RL විජේසුන්දර ඊට පස්සේ DR ගෞතම් කුමාර් වගේ විද්වතුන්ගේ පරීක්ෂණයට අනුව ඉන්දියාවේ නැගෙනහිර සහ ඉන්දියාවේ බටහිර කියන මිනිස්සුන්ට සමාන ඥානමය ලක්ෂණ තමයි සිංහල මිනිස්සුන්ගේ තිබිලා තියෙන්නේ. එතනත් පරණ විතරක් ඔය හා සමාන දෙයක් තමයි කියන්නේ ඉන්දියාවේ බටහිර නැගෙනහිර පිටේ මිනිස්සුන්ගෙන් තමයි සිංහල මිනිස්සු පැවතගෙන ඉන්නේ කියලා තමයි කියන්නේ. අද ඔබ ඉගෙන ගත්තේ සිංහල මිනිස්සු ඔය කියන ආරම්භය ගැන තියෙන මතවාද. මේ සිංහල ඉතිහාසය ගත්තොත් මේ සීගිරියේ පිඤ්ඤාගල පොදු ගැමුණු රජුරුවන්ගේ පොඩි සමහර පොඩිවල සිංහල යොදාගෙන තියෙනවා. අදටත් ලංකාවේ ජාතික කොටියේ සිංහයා දාලා තියෙනවා. ඉතින් සිංහයත් එක්ක හැංගිච්ච සිංහලයාගේ ලස්සන කතාවක් තමයි මම ඔය කිව්වේ. සිංහලයන්ගේ ආරම්භය ගොඩාක් ඉතිහාසයට යනවා. ඉතින් සිංහලයා පිළිබඳ විවිධ මතවාද තිබුණත් අද අපි සිංහල ජාති අනිත් ජාති හැමෝම එක්ක ඉස්සරහට යන ජාතියක් බවට පත් වෙලා තියෙනවා. හොඳයි සිංහල කතා කරන අපි සිංහල ජාතියක් කියන අපිත් වෙනත් රටවල නැති අනන්‍යතාවයක් තියෙන ජාතියක්. සිංහලද අපිලා තියෙනවා. සිංහලයාගේ කතාව මොකක්ද?